ට්‍රේඩිං පටන් ගන්න කියලා හිතාගෙන ඉන්නවනම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි. පුංචිම තැනින් පටන් ගත්ත කෙනෙක් හැටියට මගේ අත්දැකීම් එක්ක මේ වීඩියෝ එක හදන්නේ මම අමාරුවේ වැටුණු තැන්වල අමාරුවේ නොවැටි ට්‍රේඩින් වල ඉහළටම යන්න හැම කෙනෙකුටම අවස්ථාවක් උදා කරලා දෙන්න. මුලින්ම කියන්න ඕනේ අද ට්‍රේඩින් පටන් අරගෙන අද මුදල් යොදවලා හෙට ප්‍රොෆිට් ගන්න හිතාගෙන ඉන්නව නම් ඒ අදහස වහාම ඉවත් කරගන්න. මොකද ඒක ලොකු රිස්ක් එකක්. හරියට කැසිනෝ ගහනවා වගේ වැඩක්. කිසිම දෙයක් නොදැන මේ ශේෂ්ත්‍රයට අත ගහනවා කියන්නේ බූරුව කුට්ටමක් ගත්ත වගේ තමයි. දිනන්නත් පුළුවන්, පරදින්නත් පුළුවන්. එහෙම දෙපැත්තටම නැතුව ට්‍රේඩින් කරන්න එපා. ඉස්සර වෙලා ඉගෙන ගන්න. ඉගෙන ගන්න සල්ලි වේදම් වෙන්නේ නැහැ. ට්‍රේඩින් ගැන කියලා දෙන වීඩියෝ YouTube එකේ ගොඩක් තියෙනවා. හැමෝගෙම ක්‍රමවේදයන් එක වගේ නැහැ. හැමෝම ට්‍රේඩින් කරන විදිය නිවැරදි කියලා කියන්නත් බෑ. කොහොම හරි කමක් නැහැ මම ඉගෙනගත්ත විදියට නිවැරදිව පිළිවෙලට ට්‍රේඩින් කරන්න කියලා දෙන්න මට පුළුවන්. හැබැයි අද පටන් අරගෙන හෙට ප්‍රොෆිට් ගන්න බෑ. ඒකට කිසියම් කාලයක් යනවා. මේ කාලය ඉවසන්න පුළුවන් වෙන්න ඕන වගේම ඉගෙන ගන්නත් ඇම්මක් තියෙන්න ඕනේ. ඉක්මනට හදිසි වෙන්න එපා. ඉගෙන ගන්න දේවල් හරියට ප්‍රායෝගිකව අත්හදා බලමින් ඒවා නිවැරදිව තහවුරු කරගන්න හිතාගෙන ඉගෙන ගන්න සූදානම් වෙන්න. අනෙක් ප්‍රධාන කාරණය තමයි මුලින්ම ලොකු ගණන් ඉන්වෙස්ට් කරන්න යන්න එපා. ඔයාට සල්ලි තිබුණත් අමාරුවෙන් සල්ලි හොයාගත්ත කෙනෙක් කියලා හිතලා පොඩි ප්‍රමාණයක් ඉන්වෙස්ට් කරලා ඒක ලොස්ට් වෙන්න දෙන්නේ නැතුව ග්‍රෝ අප් කරගත්තොත් ඔයා දිනු. ඒ කියන්නේ ඒකෙන් ඔයාට හොඳ ට්‍රේඩර් කෙනෙක් වෙන්න අවස්ථාව ඉබේටම ලැබෙනවා. එක්ස්පීරියන්ස් එකක් ලැබෙනවා. හොඳ එක්ස්පීරියන්ස් එකක් එක්ක හොඳ පන්නරයක් එක්ක ෆීල්ඩ් එකට ගියොත් ඔයා කවදාවත් ලොස්ට් වෙන්නේ නැහැ. ට්‍රේඩින් කරනවා නම් හැමදාම අප්ඩේට් බලන්න. අද මාකට් එක හැසිරෙන්නේ කොහොමද කියලා හැම වෙලෙම චෙක් කරලා බලන්න. ඒ වගේම නොමිලේ එන්ට්‍රන්ස් දෙන chat group එකකට හරි signal channel එකට හරි join වෙන්නත් අමතක කරන්න එපා. chat group එකේ ඉන්න expert ලාගෙන් ඔයාලා ඇත්තම කියලා උපදෙස් ගන්න. ඔයාට එන ප්‍රශ්න එයාගෙන් අහන්න. ඔයා ශේෂ්ත්‍රයට අලුතින් ආවේ කියලාම කියන්න. ගොඩක් දෙනෙක් ඔයාලට උදව් කරන්න ඉදිරිපත් වේවි. මේක කිසිම තරංගයක් නැති ෆීල්ඩ් එකක්. ඔයා කරන ඉන්වෙස්ට්මන්ට් එක හරි ඔයා කරන ට්‍රේඩ් එක හරි සක්සස් වුණත් නැතත් වෙන කිසිම කෙනෙකුට ඒක බලපාන්නේ නැහැ. ඒක බලපාන්නේ ඔයාටම විතරයි කියලා මතක තියාගන්න. හොඳයි අපි ඊළඟ වීඩියෝ එකෙන් ට්‍රේඩින් ඉගෙන ගන්න පටන් ගමු.